කොහොමද යාළුවනේ සුබ දවසක් ඔයාලා හැමදෙනාටම අදත් ඔන්න ශ්‍රී ඇන් ඊශ්‍රායල් කිචන් එකෙන් ඔයාලට රසම රස සැන්ඩ්විච් එකකට හදාගන්න පුළුවන් රසම රස කෑමක් තමයි අරගෙන ආවේ. ඉතින් ඔයාලා හැමදෙනාම ශ්‍රී ඇන් ඊශ්‍රායල් කිචන් YouTube channel එකට ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම ඔයාලට තියෙන විශේෂත්වය තමයි මේ හදන කෑමවල නම් හීබ්‍රු වලින් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් හීබ්‍රුත් ඉගෙනගෙන උයන්නත් ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා ශ්‍රී ඇන් ඊශ්‍රායල් කිචන් channel එකට එකතු වෙලා ඉන්න හැමදාමත් ඔයාලට රසම රස කෑම වට්ටෝරු අරගෙන එනවා. ඉතින් අද බලමු මොනවද හදන්න යන්නේ කියලා. අද හදන්න යන්නේ බ්‍රින්ජෝල් වලින් සෑන්ඩ්විච් එකක් හදාගන්න විදිය. ඉතින් බ්‍රින්ජෝල් කියන්නේ බටු වලට හීබ්‍රු වලින් කියන්නේ හත්සිලීම් කියලා. හත්සිලීම් කියන්නේ බටු ගොඩකට බහුවචනයෙන්, හත්සීල් කියන්නේ එකක්. හත්සීල් කියන්නේ එක බටු ගෙඩියක්. හත්සිලීම් කියන්නේ බටු ගොඩකට බහුවචන සහ ඒක වචන. ඉතින් ඔන්න බටු වලට කියන හීබ්‍රු වලින් නම ඉගෙන ගත්තා මේ වීඩියෝ එකෙන් ඔයාලට. ඉතින් හැමදාමත් මේ වගේ ඔයාලට හීබ්‍රු ඉගෙනගෙන ඊශ්‍රායල් වල උයන විදිහත් ඉගෙන ගන්න පුළුවන් වෙනවා මේ channel එකට එකතු වෙලා හිටියොත්. ඉතින් හරි බලමු අද මම මොනවද අරගෙන ආවේ කියලා. අද අරගෙන ආවේ ඉතා ඉක්මනින්ම හදාගන්න පුළුවන් සෑන්ඩ්විච් එකකට හදාගන්න පුළුවන් බටු oven එකේ දාන ක්‍රමයක් ගැන. ඉතින් ලොකු බටු ගෙඩියක් මේ විදිහට අරගෙන මේ වගේ ලොකු බටු ගෙඩියක් ඊට පස්සේ ටිකක් ඝනකම තියෙන ලොකුවට විතර මහතට තියෙන කපා ගන්නවා මේ වගේ. ඊට පස්සේ ලුණු දාලා ඇතිපදමට වතුර දාලා මේ විදිහට පැයක් විතර තියලා තියෙනවා. ඊට පස්සේ මම මේකට මේ මිශ්‍රණයක් එකතු කරගත්තා. මේ මිශ්‍රණයට එකතු වෙලා තියෙනවා මම එකතු කරගත්තේ ඔලිව් ඔයිල්. ඔයාලට කැමති ඔයිල් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මම මේකට එකතු කරගත්තා සැර නැති රතු පාට මිරිස්. ඔයාලට සැර අවශ්‍ය නම් සැර මිරිස් එකතු කරගන්න. ගම් මිරිස් ටිකක්, ලුණු ටිකක්, කහ කුඩු ස්වල්පයක්. එච්චරයි මේ මිශ්‍රණය තියෙන්නේ. ඉතින් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට සැර ප්‍රමාණයට එකතු කරගන්න. ඔයාලට පුළුවන් මේ වගේ ඇලුමිනියම් ට්‍රේ එකක් උනත් පාවිච්චි කරන්න. ඉතින් ඊශ්‍රායල් සුපර් මාකට් වල ඕන තරම් මේ ඇලුමිනියම් ට්‍රේ තියෙනවා. ඔයාලට මේ වගේ ට්‍රේ එකක් ගන්න පුළුවන් නම් ඒකත් ගොඩක් ලේසි. ඉතින් මම මේ ඇලුමිනියම් ට්‍රේ එකක් පාවිච්චි කරන්නේ නැහැ. මම oven එකේ තියෙන ට්‍රේ එකම පාවිච්චි කරනවා. දැන් මේ විදිහට මම වතුර අයින් කරලා බටු කපාගත්ත බටු මේ වගේ ට්‍රේ එකක අතුර ගත්තා. ඊට පස්සේ මේ විදිහට මේ මිශ්‍රණය උඩින් තවරනවා. මේ මිශ්‍රණය දෙපැත්තටම තවරන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට මම මේ සාදාගත්ත බටු oven එකට දාගන්නවා. ඊට පස්සේ ඔන්න oven එකෙන් විනාඩි 15කට පස්සේ මෙන්න මේ විදිහට මම එළියට ගත්තා. ඉතින් දෙපැත්තම මේ විදිහට ලස්සනට රන්වන් පාට වෙලා තියෙනවා. ඉතින් වැඩිපුර වෙලාවක් තියන්න එපා. ඔයා බටු oven එකේ තියෙද්දි බලන්න මෙන්න මේ පාටට තියෙද්දි එළියට ගන්න. සමහර වෙලාවට සමහර oven වල රස්නේ වැඩි වෙනවා. ඉතින් 180ට අඩුවෙන් තියන්න. 180ට අඩුවෙන් තියන්න. දෙපැත්තම හීට් එක තියන්න oven එක යූස් කරද්දි. ඉතින් මෙන්න මේ විදිහට බටු මම සෑන්ඩ්විච් වලට හදාගත්තා. ඉතින් මේක ඔයා කෑමට ගන්න වෙලාවේ මේ බටු වලට දෙහි බින්දු කීපයක් එකතු කරලා ගන්න. ඒ වගේම සුදු ලුණු බින්දු කීපයක් එකතු කරගන්න පුළුවන් නම් තවත් රස වැඩි. ඉතින් ඔයාලට කැමති විදිහට ඒක හදාගන්න. ඉතින් මම මොන්න රොටි වලට මේ සෑන්ඩ්විච් පෙති තියාගන්නයි හදන්නේ. ඔයාලට පාන් වලට වුණත් මේක හදාගන්න පුළුවන්. ඉතින් මම මයොනයිස් තමයි පාවිච්චි කරන්නේ. මයොනයිස් ගාලා මේ බටු පෙති අතුර ගන්නවා සෑන්ඩ්විච් එකට. ඉතින් මෙන්න මේ විදිහට මම සෑන්ඩ්විච් එක හදාගත්තා. මයොනයිස් අතුරලා, මයොනයිස් තවරලා
ඉතින් මම බටු පෙති එකයි තියාගත්තේ මට එකක් ඇති නිසා ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට බටු තියාගන්න. ඊට පස්සේ ගොඩක් රසට සෑන්ඩ්විච් එක හදාගන්න පුළුවන්. ඉතින් මේක ගොඩක්ම ලේසි. ඒ වගේම ඉතින් මේ බටු පෙති සතියක ප්‍රමාණයක කාලයක් ශීතකරණයේ තියාගන්න පුළුවන්. ඔයාලට ශීතකරණයේ තියලා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම සෑන්ඩ්විච් එක හදාගත්තේ. රසම රසයි. ඔයාලත් හදලා බලන්න. ඉතින් මේ විදිහට බටු වලින් සෑන්ඩ්විච් එකක් හදලා රස බලලා අපිටත් ලියන්න මේ වීඩියෝ එක පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔයාලගේ කමෙන්ට් එක මට ගොඩක්ම වැදගත් වෙනවා. මොකද ඉදිරියටත් මම මේ වගේ වීඩියෝ ඔයාලට රසම රස වීඩියෝ රසම රස කෑම එක්කම හීබ්‍රු අරගෙන එන්න මම උනන්දු වෙනවා ඔයාලගේ කමෙන්ට් එකත් එක්ක. ඉතින් හැමදාමත් වගේ ශ්‍රී ඇන් ඊශ්‍රායල් කිචන් එකෙන් ඔයාලට මේ වගේ රස වීඩියෝ අරගෙන එනවා. ඒ නිසා රැඳිලා ඉන්න ශ්‍රී ඇන් ඊශ්‍රායල් කිචන් YouTube channel එකත් එක්ක දිගටම. ඒ වගේම තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඔයාලත් එන්න හදලා බලන්න. සබ්ස්ක්‍රයිබ් එකකුත් දෙන්න, ලයික් එකකුත් දෙන්න. ඔන්න වීඩියෝ එක හොඳ නම් තව එක්කෙනෙකුට බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. හොඳ